අපි අහලා තියෙන භයානකම සයිකෝ කැරක්ටර්ස් මොනවද? නාසිසිස්ට්, සයිකෝපාත්, එහෙම නැත්නම් සෝෂියෝපාත්ලා. මෙයාලා ඇත්තටම මොන්ස්ටර්ස්ලා. අපි නොදැනුවත්වම අපේ එනර්ජි උරාගෙන එයාලට ඕන වැඩ ටික අපි ලව්ව ලස්සනට කරව ගන්නවා. ඉතින් ඒකින්ද සමහර කට්ටිය කියනවා මෙහෙම කට්ටිය දැක්කොත් දුවන එක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ කියලා. මෙයාලා ඒ තරමට භයානකයි. ඒ තරමටම අපේ එනර්ජි උරා ගන්නවා අපි දන්නේවත් නැතුව. ඒ තරමටම ට්‍රිකි. ඒත් ඔයාලා දැනන් හිටියද තවත් ආගේ ටයිප් එකක් තියෙනවා කියලා? එයාලා ගොඩක් අන්ඩර්රේටඩ් කට්ටිය. ඒ වගේම තමයි සමාජයේ බොහෝම අඩුවෙන් කතා කරන කට්ටිය. සමාජයේ එයාලව හොයා ගන්නත් බැරි තරමටම වසන් වෙලා ඉන්න කට්ටිය. අන්න ඒකම තමයි හේතුව මෙයාලා ගැන සමාජයේ ගොඩක් නොදැනුවත් වෙන්න. මෙයාලට බය සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි. සයිකෝපාත්ලා, සෝෂියෝපාත්ලා, නාසිසිස්ට්ලා, මාකියවෙලියන්ලත් බයයි. ඇයි ඒ? මෙයාලා හැංගිලා ඉඳගෙන තමයි ඒ කට්ටියව දඩයන් කරන්නේ. එයාලට පුළුවන් ඕනම වෙස් මුණක් Tamanට ඕනම වෙලාවක මාරු කරන්න. ඕනම විදිහකට සමාජෙ හැසිරෙන්න. ඒ වගේම තමයි සමාජ මිනිස්සුන්ගෙන් අවධානය යට අවශ්‍ය නැහැ. එයා සෙල්ලම් කරන්නේ එයාත් එක්කමයි. එයාගේ පැටර්න්ස් එක්කමයි. එයාගේ තෘප්තිය ගන්නෙ එයාමයි. කවුද මේ භයානක කට්ටිය? මෙයාට අපි කියන්නේ ඩාර්ක් එම්පත්ලා කියලා. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්නේ භයානක නිහඬ දඩයක්කාරයෝ ගැන. ඩාර්ක් එම්පත්ලා ගැන. What is dark empath? අපි දන්නවා සංවේදීතාවය කියන්නේ බොහෝම කාරුණික, ලස්සන, සුන්දර, සෞම්‍ය දෙයක්. ඒ කියන්නේ කෙනෙක්ව තේරුම් ගන්න අපිට සංවේදීතාවයක් තියෙනවා කියන්නේ ඒ මිනිස්සයා ඇත්තටම මේ ලෝකේ ඉන්න හොඳ මිනිස්සෙක්. හිත උණු වෙන කෙනෙක්. අනුන්ගේ වේදනාව Tamanට දැනෙන කෙනෙක්. අනුන් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. අනුන් දුක් විඳිනකොට Tamanගේ ඇස් අගට කඳුළු වෙන කෙනෙක්. ඉතින් අපි එම්පති කියන එක මේ ලෝකේ තියෙන බොහෝම වටිනා සහ බොහොම ලස්සන දෙයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒත් අපායේ ලෝදිය බොනකොට සිහි කල්පනාවෙන් බිව්ව අය. කටු ඉඹිලා විනකොට ඒ වේදනාව හොඳට දැක්ක අය. වේදනාවෙන් කෑමොර දෙනකොට ඒ අස්සේ මේ වගේ තියෙන පැටර්න්ස් හොයපු කට්ටියට මේ සංවේදීතාවේ දිග පළල උස මහත පාට සුවඳ බොහොම ලස්සනට අනිත් අයට වඩා දැනෙන්න පටන් ගන්නවා. ඩාර්ක් එම්පත් කෙනෙක් ඉපදෙන්නේ මෙන්න මේ විදිහට. ඩාර්ක් එම්පත් කෙනෙක් ඉපදෙන්නේ අන්නේ වගේ කටුක පරිසරයක. ඩාර්ක් එම්පත් කෙනෙක් ඉපදෙන්නේ අපායක. හැබැයි යන ප්‍රශ්නය තමයි ඩාර්ක් එම්පත්ලා අපායට සාප කරන වෙනුවට ඩාර්ක් එම්පත්ලා කරන්නේ ඇයි මෙහෙම වේදනාවක් එන්නේ? ඇයි මෙහෙම දුකක් එන්නේ? ඇයි මේ වගේ තරහාවක් එන්නේ? ඇයි මේ වගේ වෛරයක් එන්නේ? ඇයි මේ වගේ කෝපයක් එන්නේ? වගේ දේවල් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. එයා වේදනාව අමතක කරලා වේදනාව ඇස්සේ තියෙන පාට, සුවඳ, රස හොයන්න පටන් ගන්නවා. Tamanට දුකක්, වේදනාවක්, වෛරයක්, ක්‍රෝධයක් දැනුනේ මේ හේතු හින්දා නම් මේ හේතුම තව කෙනෙක්ට වුණොත් එයාලටත් මෙහෙම වෙන්න පුළුවන් නේද කියලා මෙයාලා හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාලා සාමාන්‍ය සමාජයට මේක ඇප්ලයි කරන්න පටන් ගන්නවා. එකක් දෙකක් හරි ගියාට පස්සේ මෙයාලා හිතනවා සාමාන්‍ය සමාජය කියන්නේ මෙයාලගේ ලැබ් එකක් කියලා. මෙයාලගේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක් කියලා. මේ විදිහට මෙයාලා අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 10ක් 20ක් වගේ මැචුර් වෙනකන් ඉන්නවා. මේක හරියට ඇප්ලයි කරගන්න. ඉතින් ඒක හින්දා මේ මැචුර් වෙච්ච ඩාර්ක් එම්පත් කෙනෙක් වාගේ උස මහත දිග පළල දුක, සතුට, තරහව, වෛරය කියන හැම අස්සක් මුල්ලක් නෑරක්ම විනාඩි 5ක් යන කලින් ස්කෑන් කරගන්නවා. ඔයා දැන් ඉන්න විදිය, ඔයාට යන්න ඕන තැන, ඔයාට වෙන්න ඕනේ මොකද්ද කියන දේවල් මෙයාලා හරියටම දැනගන්නවා. ඔයාගේ විශ්වාසය දිනා ගන්න ඕන, කරන්න ඕනේ මොනවද කියලා දැනගන්නවා. ඒ වගේම තමයි මෙයාලා හරියටම දන්නවා ඔයාගේ එනර්ජි එක තියෙන්නේ කොතනද, ඒ එනර්ජි එක ගන්න ඕනේ මොන වෙලාවෙද, මෙයා ඒ එනර්ජි එක පාවිච්චි කරන්න ඕනේ මොන වෙලාවෙද කියලා. ඉතින් ඒක නිසා මෙයාලට පුදුමාකාර ඉවසීමක් තියෙනවා කෙනෙක්ගේ එනර්ජි එක ඩ්‍රේන් කරන්න කලින්. ඒක නිසාම අපිට ගොඩක් වෙලාවට ඩාර්ක් එම්පත්ලා පේන්නේ ගොඩක් සුහද කට්ටියක් විදිහට. ගොඩක් ළඟින් ආශ්‍රය කරන මිනිස්සු විදිහට. ගොඩක් විශ්වාසවන්ත මිනිස්සු විදිහට. නෑ. එයාලා ඒ ඉන්නේ ඔයාගේ එනර්ජි එක උරා ගන්න නියම වෙලාව වෙනකන්, නියම කාලය එනකන්, නියම අවස්ථාව වෙනකන්. ඇයි අපි ඩාර්ක් එම්පත්ලට බය වෙන්න ඕනේ? නාසිස්ට් කෙනෙක් අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. එයාලා හරි ආසයි එක්ස්පෝසින් වලට. එයාලා හරි ආසයි එයාලව ඇප්‍රීෂিয়েට් කරනවට. එතකොට සයිකෝපාත් කෙනෙක් අඳුර ගන්න පුළුවන්. එයාලට කිසිම හැඟීමක් දැනීමක් නැහැ. එයාලා පාඩුවේ ඉන්නේ.
එයාට අනිත් මිනිස්සු මොනවා කරුවත් වැඩක් නැහැ. එයා එයාගේ ටාගට් එක ફોකස් කරන් ඉන්නේ. ඒත් ඇයි අපිට ඩාර්ක් එම්පත් ලා වඳුර ගන්න බැරි? හැම ඩාර්ක් ට්‍රයඩ් එකම තියෙන හැම ක්වොලිටි එකක්ම මේ ඩාර්ක් එම්පත් ලට තියෙනවා. හැම ක්වොලිටි එකක්ම මේ ඩාර්ක් එම්පත් ලා ස්ටඩි කරන් තියෙනවා. එයාලා දන්නවා ඕන වෙලාවට ඕන විදිහට වෙනස් වෙන විදිහ. එයාලා හැම දෙයක්ම ස්කෑන් කරලා බලන්නේ. සයිකොලොජිස්ට්ලා කියන විදිහට මේ ඩාර්ක් එම්පත්ලා හැම වෙලේම ඉන්න ඔබ්සර්වේෂන් ස්ටාර්ස් එකකින්. එයාලා හැම දෙයක්ම දකින්නේ ඔපචුනිටියක් විදිහට. එයාලා හැම දෙයක්ම දකින්නේ එයාලට හම්බෙන අභියෝගයක් විදිහට. එයාලා හැම දෙයක්ම දකින්නේ එයාලගේ ජීවිතය තව තවත් මොහොත් කරගන්න හම්බෙන ඔපචුනිටි එකක් විදිහට. ඉතින් ඒක නිසාම මේ ඩාර්ක් එම්පත්ලට සමාජයෙන් හම්බෙන පිළිගැනීම, සමාජයේ නින්දා, ප්‍රශංසා ඔය කිසිම දෙයකින් ඇති වැඩක් නැහැ. එයාලා හැමතිස්සෙම බලන්නේ එයාලගේ ප්ලෑන් එක මොනවද, එයාලගේ ටාගට් එක මොනවද, එයාලගේ ස්ටෙප්ස් මොනවද කියන දේවල්. ඒ වගේම තමයි නාසිසිස්ට්ලට, සයිකෝපාත්ලට, සෝෂියෝපාත්ලට වගේ කට්ටියට නොපෙනෙන තව දෙයක් තියෙනවා, නොදැනෙන තව දෙයක් තියෙනවා, නොහැගෙන තව දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මෙයා හැම දෙයක්ම හදවතින් අරගෙන මොලෙන් ස්කෑන් කරලා ආයක හදවතට ගෙනියනවා. මේක සාමාන්‍ය මිනිස්සෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකට හුඟක් එනර්ජි එකක් යන දෙයක්. ඩාර්ක් එම්පත්ලා අර වගේ කටුක පරිසරයක සිටීම නිසාම මෙයාලට ඒ ස්කිල් එක ඩිවලොප් වෙනවා. මෙයාලා එහෙම අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් ඉන්නකොට එයාලා නොදැනුවත්වම එයාලගේ නර්වස් සිස්ටම් එකට මේක ඇතුළත් වෙනවා. ඉතින් ඒකින්ද සාමාන්‍ය සමාජයක ඩාර්ක් එම්පත් කෙනෙක් ඉන්නවා කියන එක ලේසියෙන් අඳුර ගන්න හම්බෙන්නේ නැහැ. මොකද එයාලා ස්ට්‍රෙස් කියන එක දකින්න අභියෝගයක් විදියට. ඒ වගේම තමයි එයාලා වෙස්මූණු මාරු කරන එක දකින්නේ පැෂන් එකක් විදියට. මොකද මේක මෙයාලා කාලාන්තරයක් තිස්සේ බොහොම කොන්ෂස්ලි ප්‍රැක්ටිස් කරපු දෙයක් හින්දා. ඒ වගේම තමයි ඔයාලගේ ඊළඟ ස්ටෙප්ස් ටික මෙයාලගේ හොබි එකක් විදියට අධ්‍යයනය කරනවා. ඉතින් මේක හින්දා මෙයාලා මේක කාලාන්තරයක් කරගෙන මෙයාලගේ නර්වස් සිස්ටම් එකට දාගත්ත හින්දාම ඔයාලා ඊළඟට තියන්න යන ස්ටෙප් එක මොකද්ද? ඔයා ඊළඟට මෙයා ගැන හිතන්නේ මොකක්ද කියන දේ එයාලා කලින්ම දැනගන්නවා. ඒක නිසා ඔයා හිතන්නත් කලින් මෙයාලා කරන්නේ එයාලගේ බේස් මූණ මාරු කරගන්න එක. ඒ වෙලාවට වෙන්නේ ඔයාලව කන්ෆියුස් වෙන එක. ඊට පස්සේ වෙන්නේ මෙයාලා ආයෙත් back to normal stage එකට ඇවිල්ලා ආයෙත් ඔයාව comfortable කරනවා. ඊට පස්සේ ආයෙත් අඳ වෙනවා. The psychology of shadow empathy. කාල් යුන් මෙන්න මෙහෙම කතාවක් කියනවා. අපි හැමෝම ඉන්නේ වෙස් මූණ දාගෙන. හැබැයි ඒ වෙස් මූණ වාස්සේ අපිට හංගන්න බැරි කැලලක් ඉතුරු වෙනවා. මෙන්න මෙතන තමයි ඩාර්ක් එම්පත්ලා හරියටම ට්‍රිගර් කරගන්න තැන. ඔයාගේ හිනාව වාස්සේ තියෙන වේදනාව දකිනවා. ඔයාගේ කඳුළු වාස්සේ තියෙන බලාපොරොත්තුව දකිනවා. මෙයාලා ඒක දැකලා මෙයාලා ඒ බලාපොරොත්තුව ගැන කතා කරන්නේ නැහැ. මෙයාලා ඔයාගේ කඳුළු ඉඳලා ඔයාව කම්ෆර්ටබල් කරන්න බලනවා. මෙයා ඔයාලත් එක්ක hina වෙනකොට මෙයාලත් ඒක එන්ජොයි කරන්න පටන් ගන්නවා. ඔයාලත් හිතනවා මෙයාලා ඔයාලත් එක්කම ඉන්න කෙනෙක්, ඔයාලට ආදරේ කෙනෙක්, ඔයාලගේ සම මට්ටමේ කෙනෙක්, ඔයාව තේරුම් ගන්න කෙනෙක් කියලා. හැබැයි මෙයාලා ඒක නෙමෙයි දැක්කේ. ඔයාගේ hina වාසේ තියෙන වේදනාව, ඔයාගේ කඳුළු වාසේ තියෙන බලාපොරොත්තුව. එයාලා ඒක ආසේ දකින්නේ එනර්ජි එකක්. එයාලා ඒක ආසේ දකින්නේ පැටර්න් එකක්. එයාලා ඒක ආසේ දකින්නේ චැලෙන්ජ් එකක්. ඒත් කොහොමද මෙයාලා මේ වගේ ස්කිල් එකක් ඩෙවලොප් කරගන්නේ? බයට බය වෙන්නේ නැතුව බය කියන්නේ මොකක්ද කියලා මෙයාලා අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. බය ආසේ කිමිදෙන්න පටන් ගන්නවා. පාළුව තනිකම කියන දේවල් වලට බය වෙලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව පාළුව තනිකම ආසේ කිමිදිලා පාළුව තනිකම මොන වගේද කියලා හොයන්න පටන් ගන්නවා. කන්ෆ්‍රන්ට් කරන්න ඕන කෙනාව කන්ෆ්‍රන්ට් කරන්න ඕන වෙලාව මෙයාලා හරියටම ඉගෙන ගන්නවා. මිරර් කරන්න ඕන කෙනාගේ මිරර් එක මෙයාලා බලන්න ඉගෙන ගන්නවා. ගිල්ට් කරන්න ඕන කෙනාගේ ගිල්ට් එකට අහු වෙලා වගේ ට්‍රැප් එක අස්සට ගිහිල්ලා මෙයා මේ ගිල්ට් කරන්න තියෙන හේතු මොනවද කියලා හොයාගන්න try කරනවා. මේ විදිහට මෙයාලා මේක කාලාන්තරයක් බොහොම සංයමයෙන් ඉගෙන ගන්නවා. සාමාන්‍ය මිනිස්සුන්ට නැති විදිහේ ඉවසීමක් මෙයාලා වර්ධනය කරගන්නවා. සාමාන්‍ය මිනිස්සුන්ට නැති විදිහේ කියුරියොසිටි එකක් මෙයාලා ඩිවලොප් කරගන්නවා. අන්න එහෙම තමයි මෙයාලා හැදෙන්නේ. වේදනාවෙන්, මරණයෙන්, බයෙන්, හිස්කමෙන්, පාළුවෙන්, තනිකමෙන් පාඩම් ඉගෙන ගන්නවා. ඇයි කියන දේ මෙයාලගේ හිතේ හැම වෙලාවෙම වැඩ කරනවා. ඉතින් ඒක හින්දා ඩාර්ක් එම්පත් කෙනෙක්ට පුළුවන් ඔයාව ගිල්ලන්නත්, ඔයාව ගොඩට ගන්නත්. The forbidden power. අපිට බලය තිබුණත් නැතත් ඩාර්ක් එම්පත් කෙනෙක්ට පුළුවන් අපිව පාලනය කරන්න. To the powerless. A dark empath seems untouchable, unreadable. To the powerful, they are a mirror. Ones that see through their illusions. අන්න ඒක තමයි මේ ඩාර්ක් එම්පත් ළඟ තියෙන භයානකකම. සාමාන්‍ය මිනිස්සුන්ගේ next moves සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන්. ඔයා ඉන්නේ වේදනාවෙන් නම් ඔයා මේක කරන්න යන්නේ.
ඔයා ඉන්න තරහෙන්නම් ඔයා ඊළඟට මේක කරන්න යන්නේ ඔයා ඉන්න වෛරෙන්නම් ඔයා මේක ඊළඟට කරන්න යන්නේ ඒ වගේම තමයි ඔයා ඉන්න සතුටින්නම් ඔයා මේක කරන්න යන්නේ ඊළඟට කියලා අපි සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය එක්ස්පීරියන්සස් එක දන්නවා හැබැයි ඩාර්ක් එම්පත්ලා දන්නවා ඔයා මෙහෙම හිටියොත් මේක කරන්න යන්නේ කියන එක එතකොට ඩාර්ක් එම්පත් එයාටම හිතා ගන්නවා ඕකේ මම සන්තෝෂෙන් හිටියොත් මම මේක තමයි සාමාන්‍ය මිනිහෙක් විදියට කරන්නේ මෙයා කරන්නට හාත් පසිම වෙනස් දෙයක් ඔයාලව කන්ෆියස් කරලා දානවා ඉතින් මෙයාලා මේ සාමාන්‍ය සමාජ මිනිස්සුන්ව කන්ෆියස් කරන හින්දාම සාමාන්‍ය සමාජ මිනිස්සුන්ට මෙයාලව තේරුම් ගන්න හරිම අමාරුයි ඒ තේරුම් ගන්න තියෙන අමාරුකම හින්දාම සාමාන්‍ය සමාජ මිනිස්සු මෙයාලට හරි බයයි මෙයාලා තව ස්කිල්ස් යූස් කරනවා අනිත් දේ තමයි මෙයාලා හරියටම දන්නවා එක්සිට් පොයින්ට් එක මොකක්ද කියලා මෙයාලා දන්නවා යන්න ඕන වෙලාව මෙයාලා තවදුරටත් එතන දැවටින්නේ නැහැ මෙයාලා යන්න ඕන වෙලාවට හරියටම යනවා ඒ වගේම තමයි මෙයාලා සමාජයේ මෙයාලට අනවශ්‍ය විදිහට ගෞරවය ආදරය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා සමාජයටත් මෙයාලා ගියාට පස්සේ මෙයාලව අමතක වෙනවා. අන්න ඒක තමයි භයානකම. ඔයාට එයාලව අමතක වුණාට එයාට අපිව අමතක වෙන්නේ නැහැ. සාමාන්‍ය සමාජ අපි කෙනෙක්ව බීට් කරනකොට අපි කරන්නේ යා පරද්දන එකනේ. ඒ කියන්නේ අපි ජයග්‍රහණකින් හරි පරාජයකින් හරි ඒක කෙලවර වුණාට පස්සේ ගේම් එක ඉවරයිනේ. ඒ සාමාන්‍ය මිනිස්සු හිතන විදිය. හැබැයි ඩාර්ක් එම්පත්ලා ඕක නෙමෙයි කරන්නේ. ඩාර්ක් එම්පත්ලා පටන් ගන්නවට දිනුම දීලා. ඇයි? ඔයා දිනුම ගත්තට පස්සේ ඔයා රිලැක්ස් වෙන්න බලනවා. ඩාර්ක් එම්පති අවසාන ගෝල් එක දිනන එකවත් පරදින එකවත් නෙමෙයි. එයාගේ ගෝල් එක තමයි ඔයාගේ එනර්ජි එක ගන්න එක. ඉතින් ඒකින්ද ඩාර්ක් එම්පත් කරන්න ඔයාට දිනුම දීලා ඔයා උත්සාහයටපත් වෙන්න ඇරලා අව රිලැක්ස් කරලා ඔයා ආස්සෙන් යා රින්ගනවා. ඔයා වදිනේ කරන්න පටන් ගන්න. යන්න කලින් මේකත් කියලා මයන්න. Masks can fool the world but not a dark empath. ගින් එන්න. I won.